ආයුබෝවන් සියලුම දෙනාට අද ජනවාරි මාසේ 19 වෙනිදා සඳුදා තවත් සතියක ආරම්භය අලියම උදෑසන අප සිදු කළ නවතම නිරීක්ෂණ තුළින් අද දවසේ කාලගුණය නරඹන්න ඔබගේ දවස සැලසුම් කරගන්න. එසේම හරිම වෙද ඇප් එක ලබා ගන්න අමතක කරන්න එපා. අන්තර්ජාලයේ ඔබ සැරිසරන විට එනම් Facebook YouTube පරිශීලනය කරන විට අහම්බෙන් තමයි අපගේ අනාවැකි ඔබට දකින්න ලැබෙන්නේ. මෙම තත්ත්වය මගහරවා ගන්න පුළුවන් ගොවි දීවර එසේම සියලුම දෙනාට කාලගුණ අනාවැකිය ඉතාමත්ම වැදගත්. ඔබට අවශ්‍ය වූ සැනින් කාලගුණ අනාවැකියක් ඉතාමත්ම නිවැරදිව අවශ්‍ය වූ සැනින් ෆෝන් එක අතට ගත්තා. ඇප්ස් තියෙනවා ෆෝන් එකේ. අන්න ඒ විදිහට හරිම වෙද ඇප් එක ක්ලික් කළා. එක ක්ලික් එකෙන් අලුත්ම අනාවැකි පළ කළ පිළිවෙලට උඩ සිට පහළට ඔබට නැරඹීමේ හැකියාව පවතිනවා. හරිම වෙද ඇප් එකෙන් 075 659 19 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබගේ ප්‍රදේශයත් ගම් වතුරට හසු වුණාද? එසේනම් ඔබ මේ කරුණ ගැන දන්නවාද? ඊටාම අපිරිසිදු බොහෝ දෑ එමගින් ඔබගේ ලිඳට නැතිනම් ඔබ පාවිච්චි කරන මූලාශ්‍රයට දැනටමත් මිශ්‍ර වී අවසන්. දැනට රට පුරා පැතිරී යන තද කුෂ්ඨ වකුගඩු රෝග පෙනහළු රෝග සමේ රෝග සෑදෙන්නේ මෙන්න මේ විෂසහිත ජලය ඔබේ ශරීරගත වීමෙන් බව ඔබ දන්නවාද? ඔබ එදිනෙදා ලබා ගන්නා ජලය බීමට සුදුසුද යන්න දැන්ම අදම නොමිලේ පරීක්ෂා කරගන්න අපව අමතන්න. 077 50 25 818. අලියම උදෑසන කාලවල ශ්‍රී ලංකාවට කිසිදු මුහුදු ප්‍රදේශයක සැලකියුතු වර්ෂාවක් ඇතිවන්නේ නැහැ. දහවල් කාලයේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විටත් මුහුදු කලාපය වැසි රහිතයි. රාත්‍රී කාලය වන විටත් මේ දිනවල සුපුරුදු පරිදි මුහුදු කලාපය ඉතාමත්ම වැසි රහිත තත්ත්වයක් පවතිනවා. උෂ්ණත්වය වන්නේ මුහුදු ප්‍රදේශවල දහවල් කාලයේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට සෙල්සියස් අංශක 27ක්. මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉතාමත්ම සාමාන්‍ය මට්ටමක පත්ව තිබෙනවා. පැයට කිලෝමීටර් 15 සිට 20-25 දක්වා සාමාන්‍ය සුළං ධාරා ඇති වෙනවා. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයක් නැති වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එසේම නැගෙනහිර පළාතේ මධ්‍ය කොටස්වල මධ්‍යම කඳුකරේ මහනුවර නාවලපිටිය සහ ඒ ආශ්‍රිත කලාප මාතලේ එසේම සබරගමු පළාතේ බොහෝ ස්ථානයක ක්‍රියාධාවනයේදී වඩා සැලකිලිමෙන් අවධානයෙන් මෙම ශ්‍රී ලංකා සිටියේ සුදු පැහැයෙන් පිරෙන ප්‍රදේශවල ක්‍රියාධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක වැසි ඇතිවන්නේ නැහැ. දහවල් කාලය වෙනකොට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වෙන විට සුළු වශයෙන් වැසි කිහිපයක් ඇති වෙනවා. විශේෂයෙන්ම කොස්ලන්ද, බදුල්ල, බණ්ඩාරවෙල, දියතලාව, වැලිමඩ සහ ඒ ආශ්‍රිත කලාපවලත් ඉතාමත්ම සිහින් වැසි පාර කිහිපයක් විශේෂයෙන්ම කුමන ප්‍රදේශයේ ඇති වෙනවා. ඔබට මෙම ශ්‍රී ලංකා සිටීමේ නිල් පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල පසුව සන්ධ්‍යා කාලෙම සන්ධ්‍යා 5 සන්ධ්‍යා 6 පමණ වන විටත් එම ප්‍රදේශවලම දහවල් කාලයේ වැසි තත්ත්වයන් ඉතා සුළු වශයෙන් ඇති වූ ප්‍රදේශවලම තවදුරටත් සුළු වශයෙන් වැසි කිහිපයක් තැනින් තැන පමණක් ඇති වෙනවා. රාත්‍රී කාලයේදී රාත්‍රී 8-9 පමණ වන විටත් විශේෂයෙන්ම බදුල්ල සහ බණ්ඩාරවෙල ඒ ආශ්‍රිත කලාපවල තැනින් තැන පමණක් සුළු වශයෙන් වැසි කිහිපයක් ඇති වෙනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ අද දිනේදී දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 29ක් වැඩි උෂ්ණත්වය ඇති වෙනවා. ගම්පහ ප්‍රදේශයේ සෙල්සියස් අංශක 32ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං වේගය ඉතාමත්ම සාමාන්‍යයි. පැයට කිලෝමීටර් 10ක සාමාන්‍ය අගයකින් සුළං ඇති වෙනවා. එසේනම් එයයි කාලගුණ අනාවැකිය. හරිම වෙද නිතර නරඹන්න. ජනවාරි මාසයේ 23 වෙනිදා පසුවී නැවතත් වැසි කාලයක් උදා වෙනවා. ඉන්පසු නැවතත් වැසි කාලයක් උදා වෙනවා. ජනවාරි මාසයේ අගදී මේ සම්බන්ධයෙන් සියලුම විස්තර අප ඉදිරි අනාවැකි තුලින් ඔබ වෙත ගෙන එනවා. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න අමතක කරන්න එපා. එසේම හරිම වෙද app එකත් ලබාගෙන තවත් ලෙහෙසියෙන් ඔබගේ ශ්‍රී ලංකාවෙන් බේවන විට නිවැරදිම ජනප්‍රියතම කාලගුණ අනාවැකිය ලබා ගන්න මේ බොහෝ අවශ්‍යතාවයක් පැවතුණා. කාලගුණ අනාවැකියක් හරියට තිබුණේ නැහැ. අප එම අවශ්‍යතාවය වසර කිහිපයක සිට සපුරා තිබෙනවා. ඉතාමත්ම නිහතමානී ආඩම්බරව ඔබට පවසනවා. නැවතත් හමුවෙමු ඊළඟ කාලගුණ අනාවැකියෙන්.